මෙයා බල්ලා මීගමුගේ බන්ධනාගාරේ මේ වුණ සිදුවීම අපේ රටට අරුම පුදුම දෙයක් නෙවෙයි, පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද ඉතිහාසයේ පුරාවටම මෙවැනි මිනිස් ඝාතන බන්ධනාගාර ඇතුලේ වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඉතිහාසයේ උන දේවල් යලි වෙන එකයි. අධිකරණ පද්ධතියකින් වැරදිකාරයෙක් වෙලා හිර ගෙයක් ඇතුළට යන මිනිහෙක්ට අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. ඒ අයිතිවාසිකම් ඒ මිනිසුන්ට ලැබෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ ඕනතරම් වැකිලියලා තියෙනවා හිර කරුවෝද මිනිස්සුයෝ කියලා. හැබැයි මිනිස්සුන්ට ලැබෙන අයිතිවාසිකම් ඒ හිර ගෙවල් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ලැබෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නැවත ප්‍රශ්න කරන්න අපිට පුළුවන් වෙනවා මෙවැනි සිදුවීම් එක්ක. හිරගෙයක් කියන්නේ අපරාධ රාජ්‍යයක්. මොකද අපරාධකාරයෝ තමයි හිරගෙවල් ඇතුළේ ඉන්නේ. එතකොට ඒ මිනිස්සුන්ව ඒ විදිහට කන්ට්‍රෝල් කරගන්න, ඒ විදිහට රැක බලා ගන්න මේ රාජ්‍යයට වගකීමක් තියෙනවා. ඒවට අවශ්‍ය පහසුකම් හදන්න රාජ්‍යයට වගවීමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා වෙනවද කියන එක. ප්‍රශ්නයක් වුණාම සතියක් දෙකක් කතා කරලා ඊළඟ සතියේ ඕවා අමතකයි ආයෙ සිදුවීමක් වෙනකම්. අපි දන්නවා හිර ගෙවල් කියන්නේ මිහිපිට අපායක්. අපේ වගේ රටවල් වල උන්ට টয়ලට් පහසුකම් නැහැ. උන්ට හරියට නිදා ගන්න නැහැ. 200ක් දාන්න ඕන තැන් වලට 700-800ක් දානවා. එහෙම පද්ධතියක් ඇතුලේ මේ වගේ දෙයක් වුණාම කන්ට්‍රෝල් කරන්න කොච්චර අමාරුද කියන එක දැන් මෙවැනි සිදුවීම් වලින් පේනවා. මොකද උන් අපරාධකාරයෝ, උන් භයානක මිනිස්සු. ඒ මිනිස්සුන්ව එකට දාලා ඒ මිනිස්සුන්ගේ තත්ත්වයන් හඳුනා ගන්න නැතුව එකට දාලා තියලා මෙවැනි සිදුවීමක් ආපු ගමන් රාජ්‍යයට බැරි නම් මේවා පාලනය කරගන්න, මේවා පාලනය කරන්න ඕන විදි හදන එක මේ රාජ්‍යයේ මේ ආණ්ඩුව වල වගකීම. ඒ වගකීමට වග කියන්නේ නැති ආණ්ඩු එදා ඉඳන් යනවා. හැබැයි තාමත් මිනිස්සු මැරෙනවා. මිනිස්සු මැරෙන එක නවතින්නේ නැහැ. මොකද ඒ රාජ්‍ය සතු වගකීමට වග කියන්න ආණ්ඩු සමත් වෙලා නැති හින්දා. මේ ප්‍රශ්නේදී මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි පැවති හැම ආණ්ඩුවටම දෝෂාරෝපණයක් කෙල්ල කරන්න ඕන. මොකද අපේ රටේ හිරගෙවල් කියන්නේ මිහිපිට අපායවල්. ඒවා වෙනස් කරන්න හිටපු ඉන්න කිසිම එකෙක් මේ වෙද්දී කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. සමාජයේ ප්‍රශ්න කරන්න ඕන උන්ගෙන් හිරකරුව මිනිස්සුෝ නම් මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදිහේ මිනිස්සුන්ට තියෙන රැකවරණේ තියෙන හිරගෙවල් නිර්මාණය කරන්න මේ රාජ්‍යයට බලපෑම් කරන්න ඕන. මේ රාජ්‍ය ප්‍රශ්න කරන්න ඕන. මේ සිදුවීම හෙට අනිද්දා අමතක කරන්න නැතුව මේ රාජ්‍යයේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න මිනිස්සු හඬ අවදි කරන්න ඕන.